konnichiwa. Boku wa Marco desu. Kyo wa Itabashi no atari ni dokka ikou kana to omotta. Demo sonna toyi tokore ikanai karane. Kohomada? ඉතින් මේ අද දෙවෙනි දවස මේ අද අපි යන් මේ ළඟ අහල පහල තියෙන පොඩි ප්ලේස් වලට ගොඩාක් ලොකුවට යන්න බෑ මේ අද පොඩ්ඩක් සීතල වැඩි. ඉතින් වීඩියෝ එක කට්ටි සෙට් වෙලා ඉන්න අපි ඉස්සරහට යන්න. ඔව් අපි දැන් යන ගමන් ඉන්නේ මේ මේක තැන තාම හොයාගන්න හම්බුනේ නැහැ ගයිස් මට. කොහොමද යන්නේ? මම මේ ළඟ අහල පහල තියෙන්න ඕනේ. දැන් මොකක් හරි පාක් එකක් තියෙනවා. මම පාක් යන්නේ මොකද? වෙන ෆුට්බෝල් ගහන තැනක් තියෙනවා. ෆුට්බෝල් ගහන තැනක් තියෙනවා. මේ ගස් තියෙන්නේ මේ මුකුත් මල් මුකුත් නැහැ. ඔය ඇවිල්ලා සකුර ගස්සා. තව මාසයක් එකමාරක් විතර යද්දි මේ ඔක්කොගෙම සකුර තියෙන්නේ. අපි එතකොටත් වීඩියෝ එකක් දාන්න. ලස්සන ප්ලේස් එකක් බොයිස් මෙතන. ඒ තනිකර මේ සකුර ගස් තමයි තියෙන්නේ. ඒවා හදලා තියෙන්නේ සකුර කාලේ තමයි ඔක්කොම ලස්සනට හැදෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේ ඔක්කොගෙම තියෙන මේ ගස් ටිකක් තියෙන්නේ. මෙතනක් තියෙන්නේ මේ පාක් එකක් තියෙන්නේ මං හිතන්නේ. ඔව් පාක් එකක් තියෙන්නේ. මං දැනන් හිටියෙත් නෑ මෙච්චර ලොකු පාක් එකක් මෙතන තියෙනවා කියලා. පොඩි රවුමක් දාලා පොඩි රවුමක් දාලා මෙන්න ඒ පාක් එකේ මම හිතන්නේ මෙතන ගොඩාක් කට්ටිය නැහැ දැනට. දවල් වෙන්න එනවා ඇති. මේ ඔක්කොම සකුර ගස් තියෙන්නේ මං හිතන්නේ. ඔව් මේ ඔක්කොම සකුර ගස් තියෙන්නේ. අපි දැන් මේ හොයාගෙන ආවේ පන්සලකට යන්න දැන් සෙට් උනේ වෙන තැනකට. මං හිතන්නේ මේ මෙතන ඉඳන් මං ඉස්සෙල්ලායි ෆෝන් එකෙන් බැලුවා මේ තව විනාඩියක් විතර දුරකින් තිබ්බේ. ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. අන්න අතන පොඩි ළමයි සෙල්ලම් කරනවා. කට්ටිය වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. ඔව් මේ තන හොයාගන්න බැරුව කේස් එකක් තියෙන්නේ. දැන් අපි ඉන්නේ මෙතන. මෙතනින් මම හිතන්නේ තව විනාඩි දෙකක කාලයක් තියෙන්නේ මේ ළඟ තියෙන හින්දාම තමයි අපිට හොයාගන්න බැරි. අපි ගිහිල්ලා බලමු. කයින් හරි නැත්නම් අහලා හරි බලමු. ඔව් ගයිස් මේ මම ප්ලේස් එකට ආවා. ප්ලේස් එකට ආවා පොඩි වෙලාවක් ගියා මට හොයාගන්න. මං ඉන්නේ ප්ලේස් එකේ. අපි පොඩ්ඩක් යන් ඇතුළට ගිහිල්ලා බලමු. මං ගිහිල්ලාම නෑ මේ මම ෆස්ට් ටයිම් යන්නේ. මේකට කියන්නේ මේ ජින්ජා නෙමේ ඔතෙරා කියලා කියන්නේ. ජපාන් වලින් ඔතෙරා ටෙම්පල් එකට මේ හරි අපි යන්. මම බයිසිකලේ දැම්ම තැන දාන්න පුළුවන් ද දන්නේ නැහැ. අවුලක් වෙන එකක් නෑ මං හිතන්නේ මේ අපි යන් මේ ගොඩක් ලොකු ප්ලේස් එකක් මෙතන. ගොඩක් ලොකු ප්ලේස් එකක්. අපි ගිහිල්ලා බලමු ඇතුළට ගිහිල්ලා බලමු. එතන මේ තියෙන්නේ වටේ view එක. ලස්සනයි ගොඩක් ලස්සනයි. මෙතනනේ මේ පැත්තේ තියෙන්නේ මේ කාර් පාක් එක. කාර් පාක් එක. මේ පැත්තේ තියෙන කාර් පාක් එක. මේ ඕන පැත්තකින් යන්න පුළුවන්. අපි මෙතන ගිහින් බලමු. මේ වලට පේනවා තියෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ මේ ගස් වල මොන හරි ඔතලා දෙන්නේ. ඒවා නැරෙයි කියලා බයට මං හිතන්නේ.
ඇතුළට යන්න පුළුවන්ද දන්නේ නැහැ. මොකද මම ඇවිල්ලා නැහැ. ෆස්ට් ටයිම් ඇවිල්ලා තින්නේ. ඒ බලමු. හැබැයි 아무තු ෆීලින් එකක් තියෙන්නේ මෙතන. 아무තුම ෆීලින් එකක් තියෙන්නේ. මාර ලස්සනයි. අත්තනම ලස්සනයි මෙතන. ඉතින් මෙතන ඇවිල්ලා මම හිතන්නේ මොකක්ද? වලට පින්නත් මේ මම හිතන්නේ කනක් මෙතන තියෙන්නේ. ඉතින් කනක් නැති නෑ. ලොකු ප්‍රදේශයක් මෙතන. ඒක නම් වෙන් කරලා දීනවා. මම හිතන්නේ වැස්ස කාලේ මෙතන වතුර යනවා මෙතන. වහින් නැති හින්දා තෙන්නේ. වැස්ස කාලේ මම හිතන්නේ මීට වඩා ලස්සනයි. දැනට ඉන්නේ මම හිතන්නේ මේ පන්සලේ මමයි තව කීප දෙනෙක් විතරයි කියලා මම හිතනවා. ඇතුළට යන්න පුළුවන් වුණොත් අපි ඇතුළට යන්න. මෙන්න මෙතන එක සකුර ගහක් තියෙනවා මෙතන. එක සකුර ගහක් තියෙනවා මම ඔයාලට පෙන්නන්න. එන්න තියෙනවා guys. එන්න තියෙනවා. ළඟට මම පෙන්නන්න මේ තියෙන්නේ. වෙන තියෙන සකුර මල්. මේ තියෙන හැම ගහකම සකුර එනවා. ඔය කොළ වැටලා වගේ තියෙන හැම ගහකම සකුර එනවා. ඒතර මේක ඇත්තටම ගොඩක් ලස්සනයි. ඇත්තටම කිව්වොත් මම හිතන්නේ පන්සල් ආව කට්ටියගේ වාහන නවත්තලා තියෙන්නේ. අපි දැන් තව ටිකක් ඉස්සරහට යමු. මම මේක ඇතුළට යන්න බැරි වෙයි සමහරවිට. මම ලොකුවට විස්තර කරන්න දන්නේ නැහැ මේක පිළිබඳව. මොකද මම ඇවිල්ලා නැහැ. මම ඇවිල්ලා තියෙන ෆස්ට් ටයිම්. හැබැයි ඇතන ලස්සන ගස්සා ගත්තා. මම එතනත් ඔයාලට වීඩියෝ එකක් දාන්න. මාර ලස්සන ප්ලේස් එකක් මෙතන. මං හිතන්නේ මේ මං ඉන්න තැන ළඟ පහළ මේ වගේ තැනක් ඇති කියලා. ඇත්තම ලස්සනයි. මාර view එකක් තියෙනවා. ඒකෙන් තමයි ගොඩක් පිළිවෙලයි මෙතන. මම හිතන්නේ අතන පන්සල මම හිතන්නේ. අපි ගිහිල්ලා බලමු. ඇතුළට යන්න බැරිව තියෙන්නේ.
මෙතන තමයි පන්සල තියෙන්නේ. ඔබ පේනවද? මෙතන ගොඩක් ලොකු පන්සලක්. ඇත්තම කිව්වොත් ගිහිල්ලා බලමු එහෙනම් ඉස්සරහට. ඉතින්නේ එතන යන්න බෑ. අතුලට යන්න බෑ. මෙහෙන් ගිහිල්ලා මම හිතන්නේ එක්සිට් එකට යන්න තියෙන්නේ මේ පැත්තෙන් ගිහිල්ලා. මාර්වලස් එකක් අද. ටෝකියෝවට කවුරු හරි ඉන්නවා නම් එන්න. මේ ඉතබෂි තියෙන්නේ මේක. ඉතබෂි වල තියෙන්නේ. මම නම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. තව තැනක් තියෙනවා මෙන්න මෙතන ලස්සනයි. මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නවා. ඉංග්‍රීසි පේස් එක මෙතන ඔයාලට පේනවා ඇති. මේ හරිය මේකත් මහා ලස්සනක් තියෙන්නේ. ඉතින් එහෙනම් අපි මෙතන යමු. මේ ඇතුළට යන්න විදියක් නැහැ. පුළුවන් අපිට අහලා බලන්නත් පුළුවන්. ඒත් අර ඒගොල්ලෝ ඔක්කොම ඉන්නේ ඇතුළේ. ඒකින්ද මට ඇතුළට එකපාර යන්න බෑ. මම මේ ඇඳන් ඉන්නේ ඇඳුමවත් හරියනවද කියලා මම දන්නේ නැහැ. ඒකින්ද මේ අපි වෙන දවසක ගමු. අපි ඇතුළේ වීඩියෝ වෙන දවසක ගමු. එහෙනම් අපි ඊළඟ තැනින් සෙට් වෙමු. කට්ටිය වීඩියෝ එක subscribe කරන්න, අනිවාර්යෙන් share කරන්න. ඉතින් මම ඉන්නේ පන්සල ඉස්සරහා guys. මේ ඇතුළේ කට්ටියක් ඉන්නවා. මේ මම හිතන්නේ මටත් යන්න පුළුවන්. මම දන්නේ නැහැ ඒක ඇතුළේ මොනවද කරන්න ඕනේ කියන දේවල්. ඒකින්ද මේ මම එළියේ ඉඳන් පොඩි වීඩියෝ එකක් ඔයාලට දෙන්නේ. මම ඇතුළේ ගිහින් බැලුවා. එළියෙන් පේනවා අපිට මේ ඇතුළේ කට්ටිය ඉන්නවා. ඉතින් මේ අපි වෙන දවසක යන්. මොකද මේ ඉන්නෙත් මම තනියම යාළුවොත් එක්ක මගේ යාළුවොත් එක්ක මම ගිහිල්ලාම නැහැ ප්ලේස් එකට. ඉතින් මේ අපි යන් ආයි වෙන තැනකට යන්. මම ආයි පොඩියට තව වටේ ලස්සන තැන් තියෙනවා. ඒ ලස්සන තැන් වල පොඩි වීඩියෝ ක්ලිප් එකක් හදලා ඔයාලට දාන්න. අපි යන් ඊට පස්සේ පොඩි පාක් එකක් තියෙනවා. අපි මේ පාක් එකට ගිහිල්ලා බලමු. අපි වැඩට යනකොට මෙතනින් තමයි යන්නේ. මේ ලස්සන ප්ලේස් එකක් මෙතන. අද තමයි හරියටම ආවේ. එන්න දිනවා පාක් එක guys. එන්න දිනවා පාක් එක. මේ ගස මේ සකුර ගස් තියෙන්නේ. තව මාස එකමාරක් විතර යයි. මාස එකමාරක් විතර යයි. එන්න නියම ලස්සන තැනක් තියෙනවා. මට බය වෙලා දුන්නේ මෙහෙට යනවා. අතන මේ පොඩි ළමයි සෙල්ලම් කරන පාක් එකක්. ඉතින් මං ඉන්නේ පාක් එකේ. ඔයාලට පේනවද? පේනවද පාක් එකේ ඉන්නේ? මං ඉන්නේ පාක් එකේ guys.
අර පිටිපස්සේ තියෙන්නේ ලයිබ්‍රරියත් මම හිතන්නේ තොෂෝකන් ලයිබ්‍රරි කියන තොෂෝකන් එක පේනවා ඇතිනේ පිටිපස්සෙන් තියෙන්නේ මාර සීතලක් තියෙන්නේ ඒක ඇත්තටම ගොඩක් ලොකු පාක් එකක් සීතලයි සීතල වගේම තමයි හුලම් පාරක් තියෙන්නේ අද මේ වීඩියෝ කරන්නේ දෙවෙනි එක. ඔව්. දෙවෙනි එක මම තව වීඩියෝ එකක් දාලා තියෙනවා මේ දෙවෙනි වීඩියෝ එක. මම මේ දැනට වීඩියෝ කරන්නේ මෙයා මං ඉන්න ප්‍රදේශයේ කියන්නේ අවට තියෙන තැන්. ලබන සතිය වගේ මං ගොඩාක් ලස්සන තැන් වලට යන්න හිතන් ඉන්නවා ට්‍රේන් එකේ. ඈතට යන්න තමයි ලස්සන මේ හරිය ගොඩාක්ම අර මේ ලස්සන ප්ලේස් ගොඩක්ම නැහැ මොකද මේ බිල්ඩින් තමයි ගොඩක්ම තියෙන්නේ අපිට ඈතට යන්න තමයි ගොඩක් ලස්සන තැන් තියෙන්නේ. ඉතින් කට්ටිය අනිවාර්යෙන් channel එක share කරලා පොඩි support එකක් දෙන්න. මෙන්න තියෙනවා පාක් එක. පාක්ගේ නම මට බලා ගන්න බැරුව ගියා. මම නමක් දාන්නම් මේ description එකේ යටින්. ඉතින් කට්ටිය share කරලා තියාගන්න. අපි තව වීඩියෝ ක්ලිප් එකක් ගමු මේ වටේට. කට්ටිය ඉස්සරහටම set වෙලා ඉන්න. පොඩි එක්කෙනා මෙතන යනවා. දැන් තව ලස්සන තැනක් තියෙනවා guys. මෙන්න ඔයාලට පේන්නේ නැති. මාර ලස්සනක් තියෙනවා. මාර ලස්සනක් තියෙනවා. හැබැයි ගොඩක් සීතලයි. ඉතින් මම එතනින් යන ගමන් ඉන්නේ ඔයාලට පේනද පිටිපස්ස තමයි පාක් එක තියෙන්නේ පිටිපස්සේ ඉතින් පාක් එක ඉතින් යන ගමන් ඉන්නේ මේ අපි යන සුපර් මාකට් එකකට මොනවා හරි ගන්න ඕනේ බඩගිනි හොඳටම ඉතින් මේ සුපර් මාකට් එකේ සෙට් එකම අපි පීමන් ගමු මිරිස් නැහැ මේ. අපි පීමන් එක ගමු. මේක ගමු. පීමන් එක 247යි 300යි කියන්නේ මේක 600ක් වෙනවා. ලංකාවෙන් 600ක් වෙනවා මේක. මේ මං ආසම දෙයක් තමයි මේ රට ලුණු. මේ ලොකු ලුණු එක්ක කන්න. මේක මරු මේක මාර රසක් තියෙනවා. yang nggak tahu ala kan non nabi masak ini ala pudi ala di kamu metening ini kau ndak හොඳයි guys. මෙතන අල ගෙඩි හතරක් තියෙනවා. මේ කීයද 380 යනවා. මේකත් 650ක් වෙනවා. ලංකාවෙන් 650ක් වෙනවා. දැන් රේට් එක වැඩි වෙලා තියෙන්නේ. ඒකයි 650ක් කියන්නේ. නැත්තම් අඩුයි.
දැන් මේ යෙන් රේට් එක වැඩි වෙලා තියෙන්නේ. මම හිතන්නේ යුද්ධෙ හින්දා වෙන්නේ නැති සමහර විට. ඉතින් යන්කෝ අපිත් එක්ක ආවෙක් කෙනා. පොඩ්ඩ යව හොයාගෙන යන්න. ඔයාලට පේනද මෙතනක් තියෙනවා බීම ಜಾති ගොඩක්. අපි මං ඇත්තටම මේව පාවිච්චි කරන්නේ නැහැ. ඒකින්ද ලොකුවට ආසාවක් නැහැ මේ පැත්තට මම. මේ කගොය එක ඇතුලේ මේ පොඩි අර බඩු දාන එක ඇතුලේ තියෙන කැමරාව ඒකින්ද අවුලක් නැහැ කාටවත් පේන්නේ. යන් අපි යන් අපි මේ බොන්න මොන හරි ගමු. අපි මෙතනින් බොන්න මොන හරි ගමු. මේ වලට පේනවාද මෙතන තනි කර තියෙන්නේ. මෙතන තමයි බියර් තියෙන්නේ. වලට පේනවාද? මම කැමරේ පොඩ්ඩක් ඈතට කරලා යන්න. ඔක්කොම බියර් තියෙන්නේ. මේ ඔක්කොම බියර්. මෙතන තියෙන්නේ චූහයි. ඒ කියන්නේ මේ වගේ දේවල් චූහයි කියන්නේ මේවා මේ ලෙමන් වලින් ගොඩක් දුරට හදන්නේ ලෙමන් වලින්. මේවා මේ ටිකක් සැරයි හැබැයි. ගාන අඩුයි. අර වලට වඩා අරවත් එක්ක බලද්දි මේකේ ගාන අඩුයි. ඒවත් එක්ක බලද්දි මේකේ ගාන අඩුයි. මේ හැබැයි මේකට තමයි හොඳටම දැනෙන්නේ මේක බිව්වහම. හැබැයි ගොඩාක් බොන්න බෑ. උපරිම 2ක් 3ක් වගේ තමයි. බියර් බොද්දි ගොඩක් බොන්න පුළුවන් අර රසට. අරක බොද්දි ගොඩක් ලොකුවට බොන්න බෑ. තව මොනවද තියෙන්නේ? ඔයාලට පේනවද මෙතන මේ බනිස් වර්ග තියෙන්නේ. කොම් බනිස් වර්ග තියෙන්නේ. මේ තමාගෝ සුනක්කු කියලා ගහලා තියෙනවා මේ බනිස්. මේ බිත්තර වලින් හදලා තියෙන එක. ඒක 332ක් වෙනවා. 332 කියන එකත් 600ක් විතර වගේ. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා මට ඔක්කොම පෙන්වන්න විදියක් නැහැ. මොකද මේකේ ඉන්න වැඩ කරන ස්ටාෆ්ලා දැක්කොත් එහෙම පොඩ්ඩක් බරබරේ දානවා. ඒකෙන්ද ෂේප් එකේ මම පුළුවන් විදියට පෙන්වන්න. අපි යමු මස් පැත්තට යමු මස් පැත්තට. ඕකත් හොඳයි. දැවිල්ල නේ. නෑ නේ. මෙන්න තියෙන ඌරා. මෙහෙ තියෙන ඌරු මස්. තේරෙන්නේ නැති. මෙහෙ තියෙන ඌරු මස් මෙහෙ තියෙන්නේ. මේක 915 කියන්නේ 1700යි. 1700ක් කියනවා ග්‍රෑම් තියෙන්නේ 615යි. ග්‍රෑම් 615ක් තියෙන්නේ. මේක හැබැයි කටු නෑ. ඔක්කොම තියෙන්නේ මස්. අපි ජූස් මොන හරි ගමු. මේක ඇවිල්ලා 279ක් වෙනවා. 279ක් වෙනවා. මේක ඇවිල්ලා සන්තෝරි නච්චන් ඔරෙන්ජ් කියලා. ඒක නම. නච්චන් ඔරෙන්ජ් කියලා මේ ගොඩක් රසයි කියලා තමයි ගහලා තියෙන්නේ. මම මේක ගොඩක් බොහෝ දුරට බොන එක. ඒකෙන්ද මම මේක ගන්නවා. ඔව් ඉතින් මේ දැන් අපි ඉන්නේ මේ ඒ සුපර් මාකට් එකේ තියෙන මේ කෑම කන්න තැනක. එහා සයිඩ් එකේ තියෙන්නේ මේ ෆාස්ට් ෆුඩ් තියෙන්නේ. එහෙම ලොකුවට ගණන් නැහැ. 120ක් 130ක් 140ක් විතර වෙන්නේ. ඉතින් ඒ වෙලෙම අපිට රත් කරගෙන කන්න පුළුවන්. ඒක අනිත් පැත්තේ එතන කන තැනක් තියෙනවා. ඉතින් මට ඒක පෙන්නන්න අමතකුණා. මේ ගොඩක් අඩුයි ඉතින්. ඔයාලට පේනවා ඇති ගණන් දාලා තියෙන ඒවල.
ඉතින් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. කට්ටිය සබ් කරන්න, ෂෙයා කරන්න, සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි යනවා. සයෝනරා.